මොකද්ද මේ ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ? ගොඩක් අය මේ රෝගය අහලා තියෙනවා. මේ රෝගය ගැන විස්තර සමහර වෙලාවට දන්නවත් ඇති, සමහර වෙලාවට නොදන්නවත් ඇති. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ගැන කොහොමද විස්තර කරලා තියෙන්නේ? පිෂ්ඨයේ අධික ආහාර ඔයාලා නිතර දිනපතා භාවිතා කරනවා නම් ඔන්න මේ රෝග තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙනවා. උෂ්ණ අධික පළතුරුණත් දිගින් දිගටම නිරන්තරයෙන් ලබා ගැනීමෙන් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. නිරෝගීමත් දිව්‍යකට ස්වාත්‍රා. ආයිබෝවන්. අද අපි මේ වැඩසටහන තුළින් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද සමාජයේ බහුලව පවතින රෝග තත්ත්වයක් ගැන. මම හිතනවා මේ රෝග තත්ත්වය ඔයාලා ගොඩක් අයට තියෙනවා ඇති කියලා. අපි කතා කරමු මේ මොකද්ද මේ රෝග තත්ත්වය? මේ රෝග තත්ත්වය තමයි ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ. ගොඩක් අය මේ රෝගය අහලා තියෙනවා. මේ රෝගය ගැන විස්තර සමහර වෙලාවට දන්නවත් ඇති, සමහර වෙලාවට නොදන්නවත් ඇති. ඉතින් අපි මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. මොකද්ද මේ ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ? අපි දන්නවා අපි ගන්නා ආහාර මේ අන්න ශ්‍රෝතයේ දිගේ ගිහිල්ලා අපේ ආමාශයට තමයි යන්නේ. අපේ මේ ආමාශයේ හැදිලා තියෙන සෛල තියෙනවා. එතකොට මේ සෛලවල උඩින්ම තියෙන සෛල ස්තරයට අපි කියනවා එපිතීලියම් සෙල්ස් කියලා. මෙන්න මේ ඇතුලේ තියෙන උඩින්ම තියෙන සෛල ස්තරයේ ඇතිවන රතු වීමක්, එහෙම නැත්නම් ප්‍රදාහික තත්වයක්, මේ වගේ ඇතිවන තුවාල තත්ත්ව වලට තමයි අපි ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ගැන කොහොමද විස්තර කරලා තියෙන්නේ? ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ગેස්ට්‍රයිටිස් කියලා රෝගී තත්ත්වයක් ගැන විස්තර කරලා නැහැ. නමුත් එහි අම්ල පිත්තය කියලා රෝගී තත්ත්වයක් ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට ગેස්ට්‍රයිටිස්යි අම්ල පිත්තයි කියන්නේ රෝග තත්ත්ව එකක්ද දෙකක්ද? නැහැ. මේක සම්පූර්ණයෙන්ම වෙනස්. අම්ල පිත්තය කියන්නේ සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ඇතිවන අපේ ශරීරයේ තියෙනවනේ පිත්ත, වාත, පිත්ත, කප කියන ත්‍රිධාතු වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ පිත්ත ධාතුවේ වැඩිවීමක්. එහෙම නැත්නම් අම්ල රස ඇති පිත්ත ඇතිවීම තමයි අම්ල පිත්තය කියලා කියන්නේ. එතකොට අපි බලමු දැන් මේ ગેස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වය. නැත්නම් මේවා ඇති වෙන්න හේතු කාරණා මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි පිෂ්ඨය සහිත ආහාර ගන්න එක. පිෂ්ඨයේ අධික ආහාර ඔයාලා නිතර දිනපතා භාවිතා කරනවා නම් ඔන්න මේ රෝග තත්ත්වය ඇතිවීමේ අවදානමක් තියෙනවා. මොනවාද පිෂ්ඨයේ සහිත ආහාර කියලා කියන්නේ? අපි දන්නවා පාන් පිටි සහිත ආහාර. එතකොට විශේෂයෙන් බේකරි නිෂ්පාදන, කේක්, බිස්කට් ආදිය, ඒ වගේම පාන්, බනිස්, ෂෝටීස් වගේ මෙන්න මේ වගේ දේවල් අපි නිතර ආහාරයට ගන්නවා නම් අපිට මේ රෝගය ඇතිවීමේ අවදානමක් තියෙනවා. ස්පයිසස් ෆුඩ්, එහෙම නැත්නම් මුහුදු ආහාර කියන ඒවා. අපි දන්නවා ඒවා ටිකක් උෂ්ණාධික ආහාර. ඉස්සෝ, දැල්ලෝ, කකුලුවෝ, බලමාලු, බලකරවල වගේ දේවල් අපි නිතර ගන්නවා නම් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට අමතරව ජම්බු, අන්නාසි වගේ පළතුරු උනත්, උෂ්ණාධික පළතුරු උනත් දිගින් දිගටම නිරන්තරයෙන් ලබා ගැනීමෙන් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. තක්කාලි, අච්චාරු, ඒ වගේ දේවල් නිතර ඔයා පරිභෝජනයට ලක් කරනවා නම් ඔයාට මෙන්න මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව, ඔයාට මානසික ආතතිය තියෙනවා. අපි දන්නවා අද සමාජයේ ගොඩාක් අයට මානසික ආතතිය කියන දේ තියෙනවා. විශේෂයෙන් ඔයාලගේ රැකියාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාගේ පවුලේ මොනවා හරි ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, අපි මේ ප්‍රශ්න ගැන නිතර කල්පනා කරනවා නම්, ඒවට විසඳුමක් අපිට හොයාගන්න බැරුව අපි නිතර ඒවා පිළිබඳව කල්පනා කරනවා නම් අපි දන්නවා අපිට මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාවත් ප්‍රධාන ලෙස බලපානවා අපේ මේ ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයට. මොකද අපේ මානස සහ GIT ට්‍රැක් එක, එහෙම නැත්නම් අපේ මේ ආහාර මාර්ගය අතර ගොඩාක් ලොකු අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා නිතර දුම්පානය කරන කෙනෙක් නම් ඔයාලට ඔන්න ગેස්ට්‍රයිටිස් හැදීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා මත්පැන් නිතර භාවිතා කරන කෙනෙක් නම් ඒත් ඔයාලට ગેස්ට්‍රයිටිස් සෑදීමේ අවදානම තියෙනවා. අනෙක් කාරණාව, ඔයාලා රාත්‍රියේ නිදි වරනවා නම්, ඒ කියලා කියන්නේ අපි දන්නා සමහර වෙලාවට සමහර අයගේ රැකියා කටයුතු නිසා ඔයාලට රාත්‍රියේ නිදි මරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කියනවා රාත්‍රී ජාගරණය කියලා. ඇත්තටම ආයුර්වේදයේ තුල මේ රාත්‍රී ජාගරණය කියන එක සාමාන්‍යයෙන් හොඳ නැති එකක් විදිහට තමයි කියලා තියෙන්නේ. මොකද ඒකෙන් අපේ සම්පූර්ණ බයෝසයිකල් එකම අවුල් වෙනවා. අපේ ශරීරය සම්පූර්ණයෙන්ම නිරෝගී පැවැත්මට ඒක බලපානවා. ඒ නිසා ඔයාලා නිදි මරනවා නම්, නිතර දෙවේලේ ඔයාලා නිදි මරනවා නම් ඔයාලට ඔන්න මේක ඇති වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා අපි සාමාන්‍යයෙන් දිනකට දවසකට ආහාර වේල් 3ක් ගන්නවා. උදේ, දවල්, රාත්‍රී කියලා. නමුත් අපි
මේ ආහාර වේල් තුන ලබා ගන්න වේලාවල් තියෙනවා. නමුත් සමහර වෙලාවල් වලට අපේ යම් යම් වැඩ කටයුතු නිසා යම් යම් දේ නිසා අපිට මේ ආහාර වේල් ලබා ගැනීම අතපසු වෙනවා. નિયમિત වේලාවට අපිට ආහාර වේල ලබා ගැනීමට නොහැකි වෙනවා. නිරන්තරයෙන් ඔයාලා මේ දේ සිද්ධ කරනවා නම් ඔයාලට නිරන්තරයෙන් ඔයාලට ලබා ගන්න ඕන ආහාර වේල ලබා ගැනීමට බැරි වෙනවා නම් පුරුද්දක් විදිහටම තියෙනවා. දැන් මොකක් හරි වැඩක් කරනවාම උදේ ගන්න ආහාර වේල ගන්න උදේ 10ට විතර. එතකොට දවල් ආහාර වේල හවස 4ට විතර. ඒ වගේ ලොකු කාර්යපරාසයක් ඇති කරනවා. ඉතින් මේ වගේ තත්ත්වෙ හින්දා ඔයාලට ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු කොහොමද මේ ગેස්ට්‍රයිටිස් ඇති වුණාට පස්සේ අපිට දැනෙන්නේ? එහෙම නැත්නම් මේකෙදි අපිට දැනෙන රෝග ලක්ෂණ ටික මොනවද කියලා. ගොඩක් වෙලාවට ගොඩක් අයට දැනෙන රෝග ලක්ෂණය තමයි බඩ රිදිල්ල. බඩ රිදෙනවා කියලා තමයි ගොඩාක් අය ගොඩාක් රෝගීන් ඇවිල්ලා අපිට කම්ප්ලේන් කරන්නේ. ඒ වගේම තමයි බඩ දැවිල්ල. ඒ වගේම තමයි තව එන එකක් තමයි පපුවේ කැක්කුම කියනවා, පපුවේ දැවිල්ල කියනවා, පපුවේ නිකන් හිර කරන ගතියක් එනවා කියනවා. සමහර අයට ඔළුවේ කැක්කුම එනවා, සමහර අයට වමනේ යන්න එනවා. නිකන් ඔක්කාර ගතිය එනවා, බඩ පුරවා දානවා. ඒ වගේ රෝග තත්ත්වයන් රෝගී ලක්ෂණ ගණනාවක් ඔයාලට එන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ සඳහා ඖෂධ තියෙනවද? ඔව්, මේ සඳහා ඖෂධ තියෙනවා. එතකොට මොනවද ඒ ඖෂධ? අපිට මේ සඳහා භාවිතා කරන්න පුළුවන් ඒකීය වගේම අපි නිෂ්පාදනය කළේන ඖෂධත් ගොඩක් වෙලාවට තියෙනවා. අපි දන්නවා මුං ඇට, කෝමාරිකා, සැබැන්දරා, ඒ වගේම අරලු, බුලු, නෙල්ලි, නිරමුල්ලිය, පොල්පලා ආදී ඕනෑම දෙයක් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේවා තම්බලා අපිට තැම්බුම් වශයෙන් ලබා ගන්න පුළුවන් සහ මේවා භාවිතා කරලා දැනට වෙළඳපොලේ විවිධ ආයුර්වේද නිෂ්පාදනයන් පවතිනවා. ඔයාලට මේවා භාවිතා කරන්න පුළුවන්. නමුත් මේවා භාවිතා කිරීමේදී සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් සහිතව මේවා භාවිතා කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. කොහොමද අපි මේ ગેස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වයෙන් අපි මිදෙන්නේ? එහෙම නැත්නම් අපි මේක කොහොමද වළක්වා ගන්නේ? මේක හැදෙන එක අපි කොහොමද වළක්වා ගන්නේ? ඉතින් අර ඉස්සල්ලා කිව්වනේ මම මේවා ඇති වෙන හේතු කාරණා ටිකක් පිෂ්ඨය සහිත ආහාර භාවිතා කිරීම, උෂ්ණ අධික ආහාර භාවිතා කිරීම, ඒ වගේම නිදි මැරීම, බඩගින්න ඉන්න එක, ඒ වගේම තමා මානසික ආතතිය, මත්පැන් භාවිතා කිරීම, ඔය වගේ කාරණා අයින් කරගන්න ඕන. ඒවා අපේ ජීවිතෙන් ඉවත් කරගන්නවා නම් ඔන්න පුළුවන් අපිට මේ රෝග තත්ත්වයෙන් මිදෙන්න. ඉතින් මං හිතනවා අද මේ වැඩසටහනෙන් ඔයාලා ગેස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය ගැන යම් අදහසක් දැනගන්න ඇති කියලා. ඉතින් ඊළඟ වැඩසටහන් වලදීත් මේ වගේම වැදගත් කරුණු කාරණා ටිකක් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට හිතායු සුඛායු දීර්ඝායු. නිරෝගිමත් දිවියකට ස්වාත්‍රා